පයිප් ක්ලීනර්ස් වලින් මල් හදන ඔයාලට ලස්සන වීඩියෝ එකක් මම අරන් ආවා. මගෙන් ගොඩක් අය අහලා තිබ්බා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න නැද්ද මල් හදන විදිය කියලා. ඉතින් ඔන්න මම අද ඉඳන් YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා කොහොමද පයිප් ක්ලීනර්ස් වලින් මල් හදන්නේ කියන ඒවා ඉස්සරහට මම මේකේ දානවා වීඩියෝස්. හැමෝටම ඉගෙන ගන්න පුළුවන් කොහොමද මල් හදන්නේ කියලා. ඉතින් මේ තියෙන පයිප් ක්ලීනර්ස් එකක්. මේක සෙන්ටිමීටර් 30ක් වෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මම දැන් මෙතන පෙන්නනවා. ඔන්න සෙන්ටිමීටර් 30කට වගේ මේක යනවා. දිගක් තියෙනවා. හරි. එතකොට මේ පයිප් ක්ලීනර්ස් එකක් සාමාන්‍ය පිටකොටුවෙන් ගත්තොත් එහෙම රුපියල් 3ක් වගේ වෙනවා. ඉතින් එක එක තැන්වල එක එක ගණන් වලට විකුණනවා. මේකේ මේ තියෙනවා ඔරිජිනල් එක වගේම මේකේ මේ තියෙන ඩුප්ලිකේට් එකකුත් මෙන්න මේකේ ඇතුලේ තියෙන්නේ කම්බියක් වගේ. මෙන්න මේ කම්බිය පේන එකක් තියෙනවා. කම්බිය පේන්නේ නැති පයිප් ක්ලීනර්ස් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔරිජිනල් පයිප් ක්ලීනර්ස් එකක්. හරි. අපි බලමු ලේසි විදිහකට මම අද ඔයාලට චූටි මල් බොකේ එකක් හදාගන්නේ කොහොමද කියන විදිය කියලා දෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඕඩර්ස් දාන්න මගේ මල් බොකේ ඔයාලට අත්‍යවශ්‍ය නම් ඔයාලට ඔයාලගේ බර්ත්ඩේස් වලට ඇනිවර්සරි වලට කොන්වොකේෂන් වලට ඒ වගේම උත්සව අවස්ථාවලට ඔයාලට පුළුවන් පයිප් ක්ලීනර්ස් ෆ්ලවර් බොකේ අපෙන් ඕඩර් කරන්න. ඉතින් මගේ YouTube channel එකේ ඔයාලට පුළුවන් අද ඉඳන් මෙන්න මේ වගේ ලස්සන පයිප් ක්ලීනර්ස් වලින් ෆ්ලවර්ස් හදන්නේ කොහොමද කියන එක මම ඔයාලට අද ඉඳන් මේ YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා. හරි. ඉස්සෙල්ලාම මෙන්න මම ඔයාලට සරලම මලකින් පයිප් ක්ලීනර්ස් වල ලේසිම මල කොහොමද ලේසිම විදිහට හදාගන්නේ කියන එක මම ඔයාලට අද පෙන්නනවා. මෙන්න මේ වගේ මලක්. මෙන්න මේ වගේ මලක් කොහොමද හදාගන්නේ කියන එක මම ඔයාලට අද පෙන්නනවා. හරි. ඉස්සෙල්ලාම අපි ලස්සන ඔයාලා කැමති පාටකින් පයිප් ක්ලීනර් එකක් ගන්න. කැමති පාටකින් පයිප් ක්ලීනර් එකක් ගන්න. ඔන්න මම ගත්තා රතු පාටින් පයිප් ක්ලීනර් එකක්. මොකද මම ෆ්ලවර් බොකේ එක හදන්නේ රතු පාටින් නිසා. ඉතින් මේ ෆ්ලවර් එක හදන ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මම ඔයාලට මේ ක්‍රම දෙක ගැනම කියලා දෙන්නම් මේ ෆ්ලවර් එක හදන එක. ඉතින් ඔයාලට ඉස්සෙල්ලම පුළුවන් මේ ෆ්ලවර් එක හදන්න පයිප් ක්ලීනර් එකක් අරගෙන මේ පළවෙනි විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙන්න මෙතනින් ඇඟිල්ල ප්‍රමාණයට ඔයාලගේ ඇඟිල්ල අරගෙන මෙන්න මෙතන තියලා මේ සයිස් එකට වගේ මෙන්න මෙහෙම නමා ගන්න. ඊට පස්සේ මෙන්න මේක මේ පැත්තට මෙහෙම කරලා නමා ගන්නවා. මේ මලක එක පෙත්තක්. ඔයාලට කැමති සයිස් එකකට ඒක හදාගන්න පුළුවන්. සාමාන්‍ය මේ ඇඟිල්ලේ සයිස් එකකට තමයි අපි ඒක හදාගන්නේ. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම එක පැත්තකට මෙහෙම කරකවනවා. ඊට පස්සේ ආයෙත් මේක අරගෙන මෙන්න මේ ගානට සයිස් එකටම ආයෙ මෙන්න මෙහෙම අපි මේක කරකවනවා. ඔන්න අපේ දෙවෙනි මල් පෙත්තත් හරි. ඊට පස්සේ තුන්වෙනි මල් පෙත්තත් මෙහෙම හැදුවා. මෙන්න මෙහෙම කරකවනවා. ඊට පස්සේ අපේ හතරවෙනි මල් පෙත්තත් අරගෙන මෙන්න මෙහෙම කරකවනවා. ඊට පස්සේ පස්වෙනි මල් පෙත්ත තමයි අපිට තියෙන්නේ. ඒ මල් පෙත්තත් අපි අරගෙන මෙහෙම කරකවනවා. හරි. එතකොට අපි දැන් මල් පෙත්තේ මලේ පෙති 5ක් හැදිලා ඉවරයි. අපිට කැමති ගානකට පෙති හදාගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය සෙන්ටිමීටර් 30ක වගේ පයිප් ක්ලීනර් එකකින් හදාගන්න පුළුවන් පෙති 5යි. මේ වගේ සාමාන්‍ය පෙති 5යි හදාගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයක් හදාගන්න පුළුවන් පයිප් ක්ලීනර් එක සෙට් කරගෙන. ඊට පස්සේ අපිට ඕනනම් දැන් මෙතන තියෙන පෙති එහෙ මෙහෙ වෙලා වගේ කියලා ඔයාලට හිතනවා නම් ඒ කියන්නේ සයිස් එකෙන් සමහර ඒවා වැඩි සමහර ඒවා අඩුයි වගේ කියලා හිතනවා නම් අපිට මේ ඇතුලේ තියෙන කම්බිය මෙන්න මෙහෙම කරකවලා පෙත්තේ සයිස් එක හදාගන්න පුළුවන්. ඔන්නෝම හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන දෙක මෙන්න මෙහෙම ඔයාලට කරකවලා ඒකත් හදාගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය
මෙන්න මේ විදිහට තමයි අපිට මලක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ වගේ මල් අරන් තියෙනවා. දැනට ෆ්ලවර් බොකේ එක හදන්න රතු පාට මල් වලින් මල් කිහිපයක් අරන් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මම කීයක් හදලා තියෙනවද කියන එක. දැනට මෙතන තියෙනවා 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක්. මෙතන තියෙනවා රෙඩ් වලින් මම අරගෙන මල් හදලා 9ක්. අපි මේකේ ඇතුළට අපිට පබළු අල්ලන්නත් පුළුවන්. එක එක විදිහට අපිට මේවා හදන්න පුළුවන්. ඉතින් මම මේ ඇතුලේ පොඩි ඩොට් එකක් ලස්සනට තියාගන්න විදිහට මෙන්න මේ වගේ රෝස පාට සිලෙක්ට් කරගත්තා. මෙන්න මේ ඇතුළට මෙන්න මෙහෙම ඩොට් එකක් තියාගන්න. එතකොට මේ මල තවත් ලස්සන වෙනවා. වලට එක පේනවා. අපි මේක ග්ලූ ගන් එකකින් තමයි සෙට් කරගන්නේ. ඉතින් මම ඒ වගේ මම මේ රෙඩ් විතරක් නෙවෙයි කලර්ස් තුනකින් තමයි මම අද ෆ්ලවර් බුකේ එක හදන්නේ. ආයෙ මම තියෙනවා මට පින්ක් කලර් එකක්. මේ කලර් එකෙනුත් මම මල් කිහිපයක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ආයෙ මම සිලෙක්ට් කරගත්තා තව පින්ක් කලර් එකක්. මේකට මේ කලර් එකට වඩා මේ කලර් එක ටිකක් ඩාර්ක්. මෙන්න මේ කලර්ස් තුන තමයි මම සිලෙක්ට් කරගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ මැද්ද තියෙන අපි තිත්තට තියෙන එක, ඒ කියන්නේ මැද්දේ අර මලේ තියෙන මේවා එකට තියෙන එක මම කලර්ස් තුන අනුව ඒක චේන්ජ් කරගන්නවා. එතකොට මෙහෙම තමයි ෆ්ලවර් බොකේ එක හදන්නේ. මෙන්න මේ විදිහේ මල් කිහිපයක් අරගෙන. එතකොට මම රතු පාටකින් ගත්ත මල් 9ක්. ඔයාලට කැමති ගානකට ගන්න පුළුවන්. මම මේ පාටින් අරන් තියෙනවා මල් 15ක් වගේ මේ කලර් එකකින්. ඊට පස්සේ මේ කලර් එකකින් අරන් තියෙනවා මල් 7ක් වගේ. එහෙම තමයි අරන් තියෙන්නේ. හරි. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් කොහොමද අපි ෆ්ලවර් බොකේ එක හදාගන්නේ කියලා ග්ලූ ගන් එකකින් සහ අපිට ග්ලූ ගන් එකක් ඕන වෙනවා. පයිප් ක්ලීනර්ස් මල් හදන අය දන්නවා. මල් හැමෝම කියන්නේ එක මල් හදන අය දන්නවා. අපිට හැම එකටම ග්ලූ ගන් එකක් ඕන වෙනවා. මෙන්න මේවා අලවන්න කියන එක. ඉතින් ග්ලූ ගන් එකයි ඊට පස්සේ අය ඕන වෙනවා අපිට මේ තියෙනවා ෆ්ලවර් ගම් ටේප් එකක්. ඉතින් ගම් ටේප් එක ඕන වෙනවා. ඒ වගේම අපිට ඕන වෙනවා මේ බාබකියු ස්ටික් වගේම තව අපිට තියෙනවා ෆ්ලවර් වලට වෙනෙන්න තියෙනවා අපිට ස්ටික් වගේ. මම මෙතනදී මේ ෆ්ලවර් බොකේ එකට ගන්න බාබකියු ස්ටික්. ඉතින් ඒවත් අපිට ඕන වෙනවා. ප්‍රධාන වශයෙන් දැනට ඕන වෙනවා ඒ ටික. ඔයාලට සමහරු මගෙන් අහනවා බඩු කොහොමද ගන්නෙ? මොනවද පයිප් ක්ලීනර්ස් ෆ්ලවර්ස් හදන්න මේ බඩු මොනවද කියන එක. ඉතින් මම ඒවත් ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. මොනවද ඒව හදන්න ගන්න කියන එක. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට අරන් එන්නම් ෆ්ලවර් බොකේ එක අපි කොහොමද සෙට් කරගන්නේ, කොහොමද හදන්නේ කියලා වීඩියෝ එකක්. හරි. එහෙනම් හැමෝටම කියනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් අනිත් දවසේ අනිත් වීඩියෝ එකත් එක්ක එන්න. ෆ්ලවර් බොකේ එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ඔයාලට පෙන්නන්න.